අන්තර්වෘත්තය අඳින එක එච්චර අමාරු නෑ. අපිට ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. අපි මුලින්ම කරන්න ඕන ඒ ත්‍රිකෝණේ කෝණ තුනෙන් කැමති කෝණ දෙකකට කෝණ සමච්ඡේදක ගහ ගන්න ඕන. මුලින්ම මම BAC කෝණයට සමච්ඡේදකයක් ගහ ගන්නවා. ඊට පස්සේ CBA කෝණයට මම කෝණ සමච්ඡේදකයක් ගහ ගන්නවා. දැන් මම කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වෙන තැන ඉඳලා අපි කැමති පාදයකට ගහ ගන්නවා ලම්බ සමච්ඡේදකයක්. හරි. මම මෙතන BA පාදයට ලම්බ සමච්ඡේදකයක් ගහ ගන්නවා කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැන ඉඳලා. දැන් අපි වෘත්තය අඳින්නයි යන්නේ. මේකෙදි අපි කේන්ද්‍රය විදිහට ගන්නේ කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැන. හරි. එතකොට අරය විදිහට ගන්නේ අපි AB පාදයට ඇඳපු ලම්බ සමච්ඡේදකය AB පාදයේ ඡේදනය වුණ තැන. එතනට පැන්සල තියලා අපි වෘත්තයක් අඳිනවා. එතකොට ඔයාලට පේනවා මේ ත්‍රිකෝණය ඇතුලේ හරියටම වෘත්තයක් ඇඳිලා තියෙනවා. මේකට තමයි අන්තර්වෘත්තය කියලා කියන්නේ.